අතපැසගෙන ගියා. හේමාලවත් මොකක්ද උනේ මේ පීනන්න ගිහිල්ලා. ෆිල්ම් එක නේද? නෑ පීනන්න ගිහලා නෙමෙයි අතරම ෆිල්ම් එක. ෆිල්ම් එක. අරුණ ජයවර්ධනගේ මාරියා. ඔයා කියන්නේ ඔයා තමයි දන්නේ. නෑ නෑ ඔයා ගත්ත එක්ස්පීරියන්ස් එක. මට ඉතින් ඒක කියන්න දෙයක් නෑ මොකද ඒක ගිලෙන්නම ගියා. ඔව් ගිලෙන්න නෑ ඒක ඇත්තටම සුන්දර කතාවකුත් නෙවෙයි. මෙයාව අර මේ මූද එනවනේ අර කරන්ට් එක කියලා. ඒකකට අහුණා මෙයා. ඒක උනේ අර මේ අපි මාරියා කියලා ෆිල්ම් එකක් කරා අපි මුහුදේම තමයි මේ ෆිල්ම් එක ගියේ. ඉතින් ඒකේ දැන් අපි පූල් එකක බහලා මොන හරි කරගන්න පුළුවන්. හැබැයි මුහුදත් එක්ක කතන්දරේ වෙන එකක් නේ. අත අපි ඩීප් සී ඉන්නේ. ඩීප් සී එකේ අපි ඉන්නේ. මම සහ ඩීප් සී එකේ මම මීට කලින් ස්විම් කරලත් නැහැ. ඉතින් මේ ෂොට් එකට අනුව දැන් අපි පොඩි රිහර්සල් එකක් කරා. රිහර්සල් කරගන්නත් බෑ හරියට මොකද මහෙන්ද්‍ර අයියා උඩින් ඉඳන් අපිට රවනවා. රවනවා බනිනවා. දැන් රිහර්සල් එක කරගෙන ඉන්නේ එයාට තමයි තරහ කියලා දෙන්නේ වැඩිපුර. කොහොම හරි මේ ෆිල්ම් එකේ ෂූට් මේ ෂොට් එකේදී මට තිබුණා දැන් මම කියලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය තමයි මෙතනින් එහාට මාව ගන්න කියලා. ඉතින් හැමෝම හිටියේ මං හිතන්නේ කැමරා එකේ හිටියේ සහ අපි බෝට් එකේ අපි ෂූට් කරන්නේ ඒක නිසා ඒක වෙන අමාරු වැඩක් ඉතින් ඒක. මට තිබුණා දෙයක් අරගෙන පීනගෙන යන්නයි තියෙන්නේ. ගිහිල්ලා එතනින් එහාට තව අපේ අෂාන් හිටියා, දර්ශන් හිටියා, සුරන් කියලා අපි තව අලුත් ඇක්ටර් කෙනෙක් හිටියා. ඉතින් අපි තුන් දෙනා තමයි පයින්නේ. පැනලා මගේ ලයින් එක දැන් මෙතනින් එහාට මාව ගන්න ඕනේ කියලා තියෙන තැන පහු කරාට පස්සේ මම ටක් ගාලා මං අල්ලන් හිටපු එක මම මේ පිටිපස්සේ ඉන්න එක්කනට මම දැම්ම. මොකද අපි ඒක කරේ මේ අවසාන මොහොතේ අපි කරේ. ඉතින් හැමෝගෙම එනර්ජි එක ඉවරයි ඒ වෙලාවේ. ඉතින් ඒක නිසා දැන් කවුරු හරි බේරිලා එක්කෙනෙක් ගියොත් එහෙම වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා මේ මං අල්ලන් හිටපු එක මම පිටිපස්සට දැම්මා. දාලා මොකද මම බලාපොරොත්තු වෙනවා ඒතකොට මගේ සපෝට් එක මට එයි කියලා. ඉතින් මේ හැමෝම හැබැයි හිටියේ ෂොට් එකේ නිසා සහ ඔක්කොම වාඩි වෙලා ඉන්නේ පේන්නේ නැති වෙන්න මාව මේ අමතකුණා ඔක්කොටම. හොලිවුඩ් ගත්තා බොලිවුඩ් ගත්තාත් ඒකට ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා ස්ටන්ට්මන්ලා. ඉතින් මේ අපි ඒගොල්ලන්ගේ ජොබ් එකක් තමයි මේ අපි කරන්නේ. හැබැයි ඒක අපි කල යුතු දෙයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් අපිට හම්බෙලා තියෙන දේවල් ඇතුලේ අපි දේවල් කරනකොට ඉතින් ඕවගේ දේවල් කරනවා. ඒක තමයි මම ඔරෝර හිටියේ කේන්ති කියන බැන හිටියේ මේක මොකටද බාරගත්තේ මොකද මේක කරන්නේ කියලා. හරි මං අපි ටයර් එකක අමාරුවෙන් එල්ලෙන්න මෙයා උඩින් අපිට බයිනවා. මං හිතන්නේ ලංකාවේ Maria, the ocean angel. ළඟදීම